හොඳයි. එදාහි පේපර් එකේ රචනා පළවෙනි ගාන සාකච්ඡා කරමු. ඒක ඇවිල්ලා තියෙන යාන්ත්‍ර විද්‍යාව කොටසෙන්. ඒ හින්දා යාන්ත්‍ර විද්‍යාව කොටසට අදාළ ප්‍රශ්නයක් නිසා මොකද 2026 අයට මේ වෙනකොට යාන්ත්‍ර විද්‍යාව ඉවරයි. එහෙනම් යාන්ත්‍ර විද්‍යාවට අදාළ වෙන නිසා අපි ඒ ගාන හදමු. ඒතර ගානේ කියනවා විවෘත අවකාශයක් තුල තිරස් දිශාවක් ඔස්සේ. විවෘත අවකාශයක් තුල තිරස් දිශාවක් ඔස්සේ. තිරස් දිශාවක් ඔස්සේ ගමන් කරනවා v නියත වේගයෙන් හුළඟක්. v නියත වේගයෙන් හුළඟක්. වාතයේ ඝනත්වය ρ විදිහට ගන්නලු වාතයේ ඝනත්වය ρ විදිහට ගන්නලු චලනය වන වාත කඳක ඒකක පරිමාවක් සතු චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක්. ඒතර පළවෙනි ගාන ඇතුලේ කියනවා කතන්දරයක් අපිට යම්කිසි සුළං ප්‍රවාහයක් ගලාගෙන යනවා, හමාගෙන යනවා. ඒ සුළං ප්‍රවාහයට අදාළව වේගය v, ඒ වගේම එයාගේ ඝනත්වය ρ කියලා. අපිට සමීකරණයක් ගොඩනගන්න කියනවා ඒකක පරිමාවක් සතු චාලක ශක්තිය. සාමාන්‍යයෙන් චාලක ශක්තිය අපි හොයාගන්නේ භාගයක් mv වර්ගය. හරි? ඒතර භාගයක් mv වර්ගය ඒකක පරිමාවක චාලක ශක්තිය නම් සමීකරණයේ දෙපැත්තම බෙදනවා පරිමාවෙන්. දැන් මෙතන තියෙන්නේ ඒකක පරිමාවක චාලක ශක්තිය ගැටලුවක් නැහැ. ඒක සමාන වෙනවා භාගයක් මෙන්න මෙතන m බෙදීම v කියලා පදයක් මම මෙතන හදාගෙන v වර්ගය මෙහෙම දානවා. ඒතර මේ තියෙන පරිමාව ඒ හින්දා ස්කන්ධය බෙදීම පරිමාව කියන කෙනාට මට ලියන්න පුළුවන් ρ කියලා. එහෙනම් ρ v වර්ගය. එහෙනම් මොකද්ද පිළිතුර? ඒකක පරිමාවක තියෙන චාලක ශක්තිය භාගයක් ρ v වර්ගය කියලා අපිට හම්බෙනවා. ඒ තමයි රෝම ඉලක්කම් 1 සඳහා උත්තරය. ඊළඟට අපි රෝම ඉලක්කම් 2 බලමු. රෝම ඉලක්කම් 2 අපිට කියන්නේ මෙන්න මෙහෙම තියෙන සුළං මූලේ හොයන්න කියනවා අපිට සුළගේ ශක්තිය සුළං මූල විසින් ලබා ගන්නා ශීඝ්‍රතාවයක්. ඒ කියන්නේ ශක්තිය ලබා ගැනීමේ ශීඝ්‍රතාවයක්. පැහැදිලි? ඒතර ශක්තිය ලබා ගැනීමේ ශීඝ්‍රතාවයක් හොයන්න ඕන. හැබැයි මෙයයි මේ රෝම ඉලක්කම් 1යි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙන්න eBay. එතකොට මෙතන තියෙන්නේ ඒකක පරිමාවක චාලක ශක්තිය. එතකොට මට මෙන්න මෙයාව හොයාගන්න නම් මං හොයාගන්නවා මේ තියෙන්නේ ඒකක පරිමාවක චාලක ශක්තිය. එහෙනම් මේ ඒකක පරිමාවක චාලක ශක්තිය ಗುಣ කරගන්නවා මම පරිමාවේ. මේක පරිමාව. ඒ කියන්නේ මෙතන තමයි තියෙන්නේ චාලක ශක්තිය. මේක කාලයෙන් බෙදෙනවා. දැන් තියෙන්නේ කවුද මේ? දැන් තියෙන්නේ චාලක ශක්තිය බෙදීම කාලයක්. එහෙනම් ඒකක කාලයකදී ලබා ගන්නා ශක්තිය තමයි තියෙන්නේ මේ. නැත්නම් ශක්ති ශීඝ්‍රතාවය. ඒතර ශක්ති ශීඝ්‍රතාවයට මෙන්න මෙයාව අපි අලුතෙන් දාගත්තු කෙනෙක්. ඒ කියන්නේ අපි හොයා ගන්න ඕන පරිමාව කොච්චරද ඒකක කාලයකදී. පැහැදිලිද මං කියන එක? ඒතර සාමාන්‍යයෙන් පරිමාවක් කියන්නේ හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිගක් නැත්නම් උසක්. නැත්නම් දිගක් දුරක් මොකක් හරි. මෙතෙන්ට එන්නේ මීටර අගයක්. මේක කාලයෙන් බෙදනවා. මේ පැත්තත් මම කාලයෙන් බෙදනවා. ඒතර කාලයෙන් බෙදුවම මෙතන හැදෙන්නේ v බෙදීම t. එහෙනම් මෙතනත් තියෙනවා x බෙදීම t කියලා පදයක්. එහෙනම් v බෙදීම t සමාන වෙනවා x බෙදීම t කියන්නේ දුර බෙදීම කාලයක්. එහෙම නැත්නම් දිග බෙදීම කාලයක්. සාමාන්‍යයෙන් මෙයාට කියන්නේ අපි වේගය කියලා. එහෙනම් මෙතන තියෙනවා av කියලා උත්තරයක්. දැන් මේ av කියන්නේ කවුද? av කියන්නේ කවුද? av කියන්නේ ඒකක කාලයකදී අර සුළං පෙති මගින් සුළං මෝලේ පෙති මගින් ලබා ගන්න පරිමා ශීඝ්‍රතාවය. සුළං පරිමා ශීඝ්‍රතාවය. දැන් පරිමාවක් හොයන්නේ සාමාන්‍යයෙන් හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිගක් නැත්නම් දුරක්. ඒතර ඒකට අමුතුවෙන් අලුතෙන් ආපු සංකේතය තමයි කාලය. නැත්නම් t. ඒතර මේ පදේ හැදෙනවා ඒකක කාලයකදී පරිමාව කියලා.
එහෙනම් මේ පැත්තත් කාලයෙන් බෙදන්න ඕන නිසා ax කියන කෙනා t ගෙන් බෙදුණා. ඒ කියන්නේ ඒකක කාලයකදී පරිමාව වුණා. ඊට පස්සේ අපි කරේ එහෙම්මම ලියනවා x බෙදීම t කියන්නේ කවුද? x බෙදීම t කියන්නේ දුරක් බෙදීම කාලයනේ. ඒතර දුර බෙදීම කාලය කියන්නේ ප්‍රවේගයක් නැත්නම් වේගයක්. ප්‍රවේගය කියන්න බෑ අපිට වේගයක්. ඒතර වේගය එනවා මෙතෙන්ට. එහෙනම් අපි හොයන්න ඕන දේ තමයි මෙන්න මෙයාව ඒකක කාලයකදී ශක්තිය නැත්නම් ශක්ති ශීඝ්‍රතාවය සුළං පෙති වලට වදින්නේ සුළඟ. හරි? සුළඟ ඇවිල්ලා වැදුනම තමයි සුළං මූලේ පෙති මෙහෙම කරකැවෙන්නේ. ඒතර කරකැවෙන්න නම් යම්කිසි ශීඝ්‍රතාවයකින් යම්කිසි පරිමාවක් ඇවිල්ලා වදින්න ඕන උලඟ. සුළං පෙති මත. මෙන්න මේ වදින පරිමා ශීඝ්‍රතාවය තමයි මේ තියෙන්නේ. ඒකක කාලයකදී ඒකක නැත්නම් තත්පරයකදී ඇවිල්ලා වදින හුලං ප්‍රවාහයේ පරිමාව. හරි? ඒතර පරිමාව බෙදීම කාලය මෙතෙන්ට ආව මේක. එතකොට මෙන්න මෙතෙන්ටම අපි ආදේශ කරගමු. මෙන්න මේ ρ v වර්ගය ගුණ කිරීම මෙන්න මේ වෙනුවට තමයි අපි මේ අලුත් පදයක් හදාගත්තේ av කියලා. එහෙනම් මේකෙන් අපිට හදාගන්න පුළුවන් එනවා මේ තමයි ශක්ති ශීඝ්‍රතාවය භාගයක් ρ a v ඝනය කියලා එනවා අපිට උත්තරයක්. ඔක තමයි රෝම ඉලක්කම් දෙකට උත්තරේ. තේරුම් නැද්ද බලන්න චුට්ටක් කල්පනා කරන්න. ඒකක කාලයකදී ශක්ති ශීඝ්‍රතාවයක් නේ අහන්නේ. ඒකක කාලයකදී ශක්ති ශීඝ්‍රතාවයක්. එන්න නැත්නම් ඒකක කාලයකට ශක්ති ශීඝ්‍රතාවයක් අහන්නේ. ඒකක කාලයකට ශක්තිය එහෙම නැත්නම් ශක්තිය බෙදීම කාලය ශක්තිය කියන එක අපිට මෙතනින් ගන්න පුළුවන්. මෙතන තියෙන හැබැයි ඒකක පරිමාවක ශක්තිය. එහෙනම් ශක්තිය පරිමාවෙන් ගුණ කරපුවාම ශක්තිය පරිමාවෙන් ගුණ කරපුවාම මුළු ශක්තිය එනවා. ඒක තමයි අපි මේ මෙතන කළේ. ඒකක පරිමාවක ශක්තිය පරිමාවෙන් ගුණ කරා. ඊට පස්සේ ඒක කාලයෙන් බෙදුවා. එතකොට දැන් මෙතන තියෙන්නේ ශක්තිය බෙදීම කාලයක්. ඒ කියන්නේ ශක්ති ශීඝ්‍රතාවයක්. ඊට පස්සේ අපි බලනවා v කියන කෙනා අපි දාගත්තු පදයක්. අපි හොයා ගන්න ඕන පරිමාව කියන්නේ කොච්චරද කියලා. පරිමාව බෙදීම කාලය කියන කෙනාට වෙනම සූත්‍රයක් හදාගත්තා. මොකද අපිට කැපිටල් A දීලා තිබුණා. ශේෂ්ත්‍රඵලය දීලා තිබුණා. ශේෂ්ත්‍රඵලයේ ගුණ කිරීම දුරක් නැත්නම් දිගක්. සමහර විට මේක වෙන්න පුළුවන් පෙතිවල දිග. හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම මේක තටු මෙහෙම කරකැවෙනවනේ. තටු කරකැවෙනකොට යම්කිසි පරිමාවක් ඇවිල්ලා වදිනවා. යම්කිසි කාලයකදී. ඒක අපිට ඕනනම් මෙහෙම කියන්නත් පුළුවන්. මෙන්න මෙහෙම තියෙනවා මේක ඇතුලේ ඔන්නෝම තටු යම්කිසි ඒකක කාලයකදී මෙන්න මේ කොටස පිරෙන සුළං පරිමාව තමයි අපි මේ හොයන්නේ. මෙන්න මේ කොටස පිරෙන සුළං පරිමාව. ඒතර සුළං පරිමාව අපි කොහොමද හොයාගන්නේ? මේ දුර ගුණ කරන්න ඕන මේ හරස්කඩ වර්ගඵලය. එතකොට තටු වල තියෙන මුළු හරස්කඩ වර්ගඵලය අපිට කියලා තියෙනවා. තටු වලින් වැහෙන සම්පූර්ණ හරස්කඩ වර්ගඵලය අපිට කියලා තියෙනවා කැපිටල් A කියලා. ඒතර x කියලා ගන්න වෙන්නේ මෙන්න මේ දුරනේ. ඒතර x දුරක් එන්නේ ඒකක කාලයකදී. එහෙම නැත්නම් තත්පරයකදී. ඒ කියන්නේ x බෙදීම t. එහෙනම් මේ සුළං ප්‍රවාහයේ වේගයට තමයි මේ x බෙදීම t කියලා කියන්නේ. මම කියන දේ පැහැදිලි ඇති. තේරුණාද? ඒතර x බෙදීම t කියන්නේ ප්‍රවේගය. එතකොට ප්‍රවේගය ගුණ කරනවා වර්ගඵලයෙන්. එයා තමයි මෙතෙන්ට අපි ආදේශ කරේ. ඒතර අවසාන පිළිතුරක් එනවා මෙන්න මෙහෙම. ඒතර ඕක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ, ඔප්පු කරන්න තියෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට යනවා අපි එක්තරා සුළං මෝලක් නිදහසේ කරකැවෙන අවස්ථාවක ඔන්න අපිට දීලා තියෙනවා වැලියුස් ටිකක්. එය ජල පොම්පයක් වෙන වෙනත් උපකරණයකට සම්බන්ධ කර නොමැති අවස්ථාවක. ඒ කියන්නේ බාහිර ප්‍රතිරෝධයකට නැත්නම් බාහිර කාරකයකට ලෝඩ් එකකට සම්බන්ධ කරලා නැති අවස්ථාව. ඒ අවස්ථාවේදී පෙති මිනිත්තුවට වට 30යි. අපි දත්ත ටික ලියාගමු. හරි? මේ ටික ඉවරයිනේ. හරි. රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 කියන විදිහට එහි පෙති මිනිත්තුවට වට 30ක කෝණික ප්‍රවේගය
මිනිත්තුවට වට 30යි. හරි? මිනිත්තු 1ට වට 30යි. කෝණික ප්‍රවේගයක් සහිතව භ්‍රමණය වෙමින් පවතී. එකවරම සුළං හැමීම නැවතුන විට ඝර්ෂණ බල හේතු කොටගෙන මෙම පෙති මිනිත්තු 2ක කාලයකදී ආරම්භක කෝණික ප්‍රවේගය තමයි මේ තියෙන්නේ. මිනිත්තු 2ක් ගියාන් පස්සේ මොකද වෙන්නේ? මිනිත්තු 2ක් ගියාන් පස්සේ මෙයා නිශ්චල වෙනවා. උලං හැමීම නතර වෙලා මේ අවස්ථාවේදී උලං හැමීම නතර වුන නිසා ඔය කරකැවෙන සුළං පෙති මත ඇතිවන ඝර්ෂණ බලයෙන් මේකේ කෝණික ප්‍රවේගය බිඳුව දක්වා අඩු වෙනවා. කාලය කොච්චරකින්ද? මිනිත්තු 2කින්. ඒ වගේම අපිට දීලා තියෙන අවස්ථිති ගූර්ණය I ඒක දීලා තියෙනවා අපිට 10000යි කියලා. 10000යි කිලෝග්‍රෑම් වර්ග මීටරයට. නම් පද්ධතියේ ක්‍රියාත්මක වන ඝර්ෂණ ව්‍යාවර්තයේ සාමාන්‍ය අගය. දැන් අපිට හොයන්න තියෙන්නේ ඝර්ෂණ ව්‍යාවර්තයක්. සාමාන්‍යයෙන් රේඛීය චලිතයකදී නම් ඝර්ෂණ බලය අපි හොයන්නේ. කෝණික චලිතයකදී, භ්‍රමණ චලිතයකදී, වෘත චලිතයකදී යම්කිසි අවස්ථාවක කරකැවෙන අවස්ථාවක් ගත්තොත් අපි අනේ කරකැවෙන අවස්ථාවට තියෙන්නේ ඝර්ෂණ බලයක් නෙවෙයි ව්‍යාවර්තයක්. හරි? ඔන්න ඔය ව්‍යාවර්තය හොයන එක තමයි අපේ ගානේ අහන්නේ. ඒතර ව්‍යාවර්තය හොයන්න නම් මුලින්ම අපි හොයාගන්න වෙනවා මෙන්න මේ මිනිත්තුවට වට 30 සිට බිඳුව වෙන්න අවසාන කෝණික ප්‍රවේගයේ බිඳුව වෙන්න මේක මන්දණය වුණා. කෝණික මන්දණයකට ලක් වුණා. අන්න ඒ ඇල්ෆා අගය හොයා ගන්න ඕනේ. ඇයි ඒ? ඒතර ටෝ හොයන්නනේ අපි මේ යන්නේ. ටෝට සම්බන්ධ වෙන සූත්‍ර දෙකක් තියෙනවා. ඔන්න හොම සූත්‍රයක් තියෙනවා. ඒ වගේම ටෝට සම්බන්ධ වෙන තව සූත්‍රයක් තියෙනවා. I ඇල්ෆා. දැන් අපිට I දීලා තියෙනවා. I දීලා තියෙන හින්දා ඇල්ෆා හොයාගන්න පුළුවන් නේද? පැහැදිලිනේ? ඒතර I දීලා තියෙනවා ඇල්ෆා හොයාගන්න මෙන්න මේකෙන්. එතන මෙතන තියෙන සාමාන්‍ය චලිත සමීකරණයක්. හැබැයි කෝණික ප්‍රවේගයක් තියෙන්නේ. ඒතර කෝණික ප්‍රවේගය සම්බන්ධ කරලා චලිත සමීකරණ ලියන්න ඕන. ඒතර මම මෙතෙන්ට ගන්නවා අපිට දීලා තියෙනවනේ කාලයක්. මිනිත්තුවට වට කියන කෙනා මම තත්පරයට රේඩියන් කරගන්නවා. මගේ ලේසියට. කොහොමද ඒක කරගන්නේ? මිනිත්තුවකට වට 30යි. එතකොට මිනිත්තුවකට වට 30 ඇතුලේ මිනිත්තුවක් ඇතුලේ රේඩියන් කොච්චරක් තියෙනවද? මිනිත්තුවක් ඇතුලේ රේඩියන් 2.5 ප්‍රමාණයක් තියෙනවා. ඒක වට 30ක් තියෙන හින්දා 30න් ගුණ කරනවා. දැන් මේ තියෙන්නේ මුළු රේඩියන් ප්‍රමාණය. හැබැයි මේක මිනිත්තුවකට රේඩියන් ප්‍රමාණය. ඔක තත්පරයට රේඩියන් කරන්න මම මේක 60න් බෙදනවා. පැහැදිලිනේ කරපු දේ. මිනිත්තුවට රේඩියන් තියෙන්නේ 2.5 ගුණ කිරීම 30. ඇයි 2.5 වලින් ගුණ කරේ? වටයකට තියෙනවා 2.5 ප්‍රමාණයක්. ඒ හින්දා 30න් ගුණ කරලා ගන්නවා. එතන තියෙන රේඩියන් ප්‍රමාණය හොයාගන්න. කෝණය හොයාගන්න. ඒක බෙදනවා කාලයෙන්. කාලය කියන්නේ ඔව් මිනිත්තුවක් තියෙන්නේ. හැබැයි අපිට ඕන තත්පරයට කොච්චරද කියලා හොයාගන්න. එහෙනම් මේක 60න් බෙදනවා. පැහැදිලි ඇති කතාව. එහෙනම් මෙතන එනවා 60 කැපිලා ගියා. ඒතර 5 කියන ප්‍රමාණයක් එනවා ආරම්භක කෝණික ප්‍රවේගය. ඒතර ආරම්භක කෝණික ප්‍රවේගය 5. එහෙනම් මම මෙතෙන්ට දා ගන්නවා ඔමේගා 2 සමානයි ඔමේගා 1 ධන ඇල්ෆා t කියන සූත්‍රය. කෝණික මන්දනයකට ලක් වුණ හින්දා අවසාන කෝණික ප්‍රවේගය බිඳුවයි ආරම්භක කෝණික ප්‍රවේගය 5 ඇල්ෆා කියන කෙනා මන්දනයක් හින්දා ඍණ ඇල්ෆා t කියන්නේ මිනිත්තු 2යි මිනිත්තු 2 මං තත්පර කරන්න ඕන මොකද මෙයා තියෙන්නේ තත්පරයට රේඩියන් වලින් එහෙනම් 2 ගුණ කිරීම 60 එහෙනම් ඇල්ෆා කියන්නේ 5 බෙදීම 120යි හරිනේ ඔය තමයි ඇල්ෆා ඒතර ඔය ඇල්ෆාගේ අගය ගුණ කරන්න ඕන මෙන්න මෙයාගේ. කාගෙන්ද? අවස්ථිති ගුර්ණේ. ගුණ කරලා ගමු. ඒතර ටෝ සමානයි I කියන්නේ 10000යි
5 බෙදීම 120යි. එහෙනම් ටෝ කියලා අපිට එනවා මේක සුළු කරන්න. හරි සරලයි ගාන. ගාන තේරුම් ගන්න හොඳට. මොකක්ද වෙන උනේ කියලා. හරි. 120යි. එතකොට මෙතන ආසන්න අගයක් අපි ගමු. බිඳුවකට බිඳුවක් කැපිලා යනවා. 5 ගුණ කිරීම 1000යි බෙදීම 12යි. එතකොට මෙතන ආසන්න උත්තරයක් එනවා 262ක් නිව්ටන් මීටර් කියලා. මේක හොයාගන්න පුළුවන්. මෙතෙන්ට එනකන් එන තියරි පාර්ට් එක තමයි තේරුම් ගන්න ඕනේ. මේක සුළු කිරීම පුංචි දෙයක්. මුලින්ම අපිට දීලා තිබ්බේ මිනිත්තුවට වට 30ක් කියලා. ඒක අපි තප්පරයට රේඩියන් කරගන්නවා. ඊට පස්සේ ආරම්භයේදී තිබුණු ඔමේගා අගය අවසානයේදී බිඳුව වෙනවා ඝර්ෂණ ව්‍යාවර්තයේ හේතු කොටගෙන. ඒතර ඒ ඝර්ෂණ ව්‍යාවර්තයට අදාළව ඇල්ෆා එහෙම නැත්නම් කෝණික මන්දනය අපි හොයාගත්තා. ඒ මන්දනය ටෝ සමානයි I ඇල්ෆා කියන සූත්‍රයට ආදේශ කරලා ටෝ හොයාගත්තා. ඔක තමයි ගානේ අවසානයේට අහන්නේ. හරි. ඔය තමයි රෝමි ඉලක්කම් 3. හරි. ඊළඟට අපෙන් ඉල්ලනවා එනයින් සුළං මූලයේ පෙති මගින් සුළඟේ ශක්තිය උකහා ගනු ලබන ශීඝ්‍රතාවය. ශක්ති ශීඝ්‍රතාවය. දැන් ශක්තිය බෙදීම කාලය කියන්නේ ක්ෂමතාවය නේද? මේ අහන්නේ අපෙන් ක්ෂමතාවයක්, භ්‍රමණ ක්ෂමතාවයක්. එතකොට භ්‍රමණ ක්ෂමතාවයක් සාමාන්‍යයෙන් නම් ක්ෂමතාවය හොයන සූත්‍රය වෙන්නේ මොකද්ද? P සමානයි F ගුණ කිරීම V. හරිනේ? මොකද ශක්තිය බෙදීම කාලයනේ මෙයා. මේක තමයි අර්ථ දැක්වීම. මෙතනින් අපිට තව සූත්‍රයක් තියෙනවා මේවා අපි ඉගෙන ගන්නවා යාන්ත්‍රික විද්‍යාව ඇතුලේ මේවා මතක ඇති. හරි? ශක්තිය බෙදීම කාලය කියන කෙනාම තමයි මේ තියෙන්නේ ක්ෂමතාවය බලය ගුණ කිරීම ප්‍රවේගය මේ රේඛීය. කෝණික ක්ෂමතාවයට එනකොට කෝණික ක්ෂමතාවයට නැත්නම් භ්‍රමණ ක්ෂමතාවයට මොකද භ්‍රමණයක් සිද්ධ වෙන තැනක අපිට ක්ෂමතාවය කතා කරන්න වෙන්නේ භ්‍රමණ ක්ෂමතාවය කියලා. ඒතර භ්‍රමණ ක්ෂමතාවය සමාන වෙනවා F අපිට ලියන්න බෑ. මොකද භ්‍රමණ චලිතයකදී F වෙනුවට අපි ලියන්නේ කවුද? ටෝ. ගුණ කිරීම v කියලා ලියන්නත් බෑ. v කියන්නේ රේඛීය ප්‍රවේගයක්. එතෙන්ට අපි ලියන්නේ ඔමෙගා. ඒතර p සමානයි ටෝ ඔමෙගා කියන සූත්‍රයෙන් හොයාගන්න පුළුවන් අපිට මොකද්ද? භ්‍රමණ ක්ෂමතාවය, ශක්ති ශීඝ්‍රතාවය. ඒතර අපි ටෝ හොයාගෙන තියෙනවා. ඔමේගා හොයාගත්තා. අපි මේ තියෙන්නේ ඔමේගා. මෙතන 5. එහෙනම් 5 ගෙන් ගුණ කරන්න මෙන්න මේ එන අගය. 262 ගුණ කිරීම 5. 262 ගුණ කිරීම 5 කියන උත්තරේ එනවා. 5ට ඕනනම් ආදේශ කරන්නත් පුළුවන්. හරි 5 කියන්නේ 3.14 කියලා ගන්න පුළුවන්. රේඛ ගුණ කරලා මෙතෙන්ට ගන්න පුළුවන්. ඉක්මනට ගමු අපි උත්තරේ. ඒතර මෙතන ක්ෂමතාවයට අදාළව වොට් වලින් තමයි උත්තරේ එන්නේ. හදාගමු. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා ගන්න. පැහැදිලි නැති කෙනෙක් ඉන්නවනම් chat එකට දාන්න. ඒ වගේම තේරුණු කෙනෙක් ඉන්නවනම් ඒත් කියන්න. වැඩි තේරුණා කියලා.